Hi ළමයි. ඉතින් මේ තමයි මම කිව්ව ලොග් එක. අපි සුදුලා ගෙදර ගිහින් එන ගමන් අපේ නැන්දලා ගෙදර තමයි ගියේ. නැන්ද නෙමෙයි ඉතින් අපේ කුංගි අම්මයි සූරි තාත්තලා ගෙදර ගියේ. ඒ කිව්ව ඔයාලා දන්නේ නැති පදිරි රෝසා අයියලා ගෙදර තමයි අපි ගියේ. ඉතින් අපි දැන් අලියට ඇහැ තිබ්බා. ඊට පස්සේ අපි තොපි පාස් කරා. සංගීත පුරුතරගෙත් කරා. අපේ සුදුත් ඉතින් අලියට ඇහැ තියන්න ගියා. ඔයාලා බලන්නකෝ ඉතින් අපි මීට කලින් එන්න තිබ්බේ කියලා හිතුණා. චුට්ටක් ඉතින් පරක් වුණා. මං අපේ ගෙදරට ගිහලා ඇඳුමක් මාරු කරන් ආවා. මොකද මම සුදුලා ගෙදර ඇඳන් ගියේ ගාම පිටින් නෙමෙයි ආවේ. මට චුට්ටක් ඒක ඇඳගෙන ඉන්න අපහසුයි වගේ දැනුණා. දැනෙච්ච නිසා මං අපි ඇඳුම මාරු කරගෙන යමු. මේ නැත්තම් හරි අමාරුයි ඉන්න. මොකද රෑ වෙනකන් එහෙ ඉන්න ඕනේ. අපිට එහෙ එන්න කියලා තිබ්බේ. පහුවදාටත් එහෙ ඉඳලා යන්න කියන රෑ එහෙ නතර වෙලා උදේට යන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මොකද රෑ වෙනකන් ඉන්න නිසා මේ හරි අමාරු වුණා අර ගවුම් ඉඳගෙන ඉන්න. ඉතින් මේ අපේ කට්ටිය එකතු වෙලා සුදුර පාර කියනවා. එයා ඉතින් අනේ මද්ද ඔයාලා බලන්නකෝ. මට hina හොඳටම මාර ෆන් එකක් ගත්තා. එයත් අපේ ෆැමිලි එකත් එක්ක. ඉතින් මං එයාලා ගෙදර ගිහිල්ලත් කට්ටියත් එක්ක ඉඳලා කාලා පිළිලා ආවා. එහෙනම් ඉතින් බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. අපි දැන් උඩට එන්න හදන්නේ. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන් ඉන්න. ඉතින් ලස්සන සින්දු ටිකක් ඔයාලට අහන්න පුළුවන්. තව ඉවෙන්ට් දෙකක් තියෙනවා. ඉතින් මේක තමයි සංගීත පුරුතරංගේ. ඉතින් මමයි අපේ ලොකු ආච්චි තමයි ඉතුරුනේ. ඉතින් මම එයා දින්නා. ඉතින් හරිම සතුටුයි. ඉතින් අපි කට්ටිය මෙහෙම එකතු වෙන ඉඳලා ඉතින් අපි උඩට ආවා. ඊට පස්සේ උඩට ඇවිල්ලා දැන් අපි සින්දු කියන තමයි
ඉතින් ඔන්න මගෙන් දිගලොග් එකක් ඉල්ලපු ඔයාට තමයි මේ දිගලොග් එක චතුරංග ලක්ෂිත. ඉතින් මම හිතනවම නම කිව්වා හරි කියලා. ඉතින් ඔයාට තමයි මේ දිගම දිග ලොග් එක බලන්න. ඉතින් අපේ ෆැමිලි එක මොන වගේද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම Q&A ලොග් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මම ඔයාලට දාන්නම්. ඉතින් ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න මොනවද තියෙනවා අහන්න, මොන හරි දේවල් අහන්න තියෙනවා මගෙන් අහන්න. මම ඉතින් ඒ වලට උත්තර දෙනවා. අපි එහෙනම් Q&A ලොග් එක කරමු. ඊළඟ ලොග් එක කරන්න කියලා මම බැලුවේ. බලමු ඊට කලින් මට ලොග් එකක් දාන්න පුළුවන් වෙයි 23. මම හිතන් ඉන්නවා ඉතින් ඒ මෙමරි එකත් එකතු කරගන්න. මොකද ඒක මගේ කෝස් එකේ මෙමරි එකක්. ඉතින් එහෙනම් බලමුකෝ.
Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday to you. ඉතින් ගයිස් මෙතන ඉන්නේ ඔක්කොම මගේ තාත්තගේ ෆැමිලි එකේ කට්ටිය. තාත්තගේ ෆැමිලි එකේ කට්ටිය කියන්නේ මගේ ආච්චිගේ තාත්තගේ අම්මගේ පැත්තේ ෆැමිලි එකේ. ඉතින් මාරම ෆන් කට්ටිය. මම අදට ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා. අපි අලුත් ලොග් එකකින් හම්බ වෙමු. පරිස්සමින් ඉන්න ළමයි. එහෙනම් බයි බයි. මතක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. අපි අලුත් ලොග් එකකින් ඉක්මනටම හම්බ වෙමු.